ලොව පුරා යුද කැටුම් පවතින මොහොතක සාමයේ පාගමන ලොවටම කියා දුන්නේ සාමය අරුතයි. අමරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා ප්‍රාන්ත 10ක් කරහා දින 110ක පාගමනින් සිදු කළ ඒ සුවිශේෂී කාර්ය ඔබට මතක ඇති. පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේගේ නායකත්වයෙන් යුක්තව පින්වත් ස්වාමින් වහන්සේලා පාගමනින්ම වැඩම කරන්නට යෙදුණා. ඒ ලොව පුරාම සාමය ඇති වේවා යන ප්‍රාර්ථනය බලාපොරොත්තුව පෙරදැරිවයි. ලෝකයටම සාමය පතා සිදු කළ ඒ සුවිශේෂී සාමපාගමන දැන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පවතින මේ සුන්දර රටටත් පැමිණීමට නියමිතයි. එලෙසින් පාගමනින් වැඩි පින්වත් ස්වාමින් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවීමට ඊයේ දිනේදී ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ මෙලෙසින්. එලෙස පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ පින්වත් ස්වාමින් වහන්සේලා ලංකාව පුරාත් පාගමනින් වැඩම කිරීමට නියමිතයි. අප්‍රේල් 21 වනදායි මේ පාගමන ආරම්භ වන්නේ. ලෝකයේම අවධානය දිනාගත් සාමයේ පාගමන ශ්‍රී ලංකාවට පැමිණීමත් සුවිශේෂී කාරණයක්. උතුම් බුදුදහම සුරැකිව පවතින මේ සොදුරු දීපය තුළත් සාමයේ පණිවිඩය ලෝකයටම ගෙන යන්නට හැකිවීම කොයිතරම් වටිනවද? නිරතුරුවම පින්වත් මහා සංඝරුවනේහි ආශිර්වාදයේ පෙරදරි මේ ශ්‍රී ලංකා ද්වීපය පුරා ඒ සංඝරුවන පාගමනින් වඩින අයුරු අපූර්ව දසුනක් බවට පත්වේවි. ඔබ දන්නවද මේ පාගමනේදී කාගේත් අවධානය දිනාගත් ආලෝක සුනකයා මේ ආලෝක සුනකයා ලංකාවට එන්නට නියමිතයි. ඉතින් මේ සාමයේ පාගමන ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනෙනුත් ලෝකයටම සාමය අවසි බව යලි යලිත් කියන්නට සූදානමින්